අද මම පැහැදිලි කරන්නේ අයර්ලන්තයේ ජීවත් වෙන ඉහළ ගෙවල් කුලියක් ගෙවන ඕනෑම කෙනෙකුට ගොඩක් වැදගත් වෙන දෙයක් වෙන කොස්ට් රෙන්ටල් එක ගැන. ඇත්තට මොකද්ද මේ කොස්ට් රෙන්ටල් කියන්නේ? ඉතින් දැන් ඔයා අයර්ලන්ත වෙනද පොලේ ගත්තොත් 1 bedroom apartment එකක් යන්නේ 1600ත් 1700ත් අතර උඩ තමයි. ඉතින් මේ කොස්ට් රෙන්ටල් එක ගත්තොත් ඔයාට හොයාගන්න පුළුවන් 1 bedroom apartment එකක් 1000ත් 1300ත් අතර වගේ පොඩි මුදලකට. ඉතින් එහෙම ගත්තම මේ කොස්ට් රෙන්ටල් කියන්නේ දැන් වෙනද පොලේ තියෙන මිලට වඩා ගොඩක් අඩුවට එහෙම නැත්නම් කිව්වොත් කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව කුලියට දෙන නිවාස වලට තමයි මේ කොස්ට් රෙන්ටල් කියන්නේ. හෙලෝ ඉතින් කොහොමද කට්ටියටම ඉතින් සුබ දැසනක් කිව්වා. ඉතින් මම අවුරුද්දකට කලින් පෝස්ට් එකක් දැම්මා අයර්ලන්තේ අඩුවට ගෙවල් හොයාගන්නේ කොහොමද කියලා. ඉතින් 1000ත් 1300ත් වගේ bedroom එක 1 bedroom apartment එකක් හොයාගන්නේ කොහොමද කියලා. ඉතින් මට ටයිම් එකක් තිබුණේ නැහැ ගිය අවුරුද්දේතරම වීඩියෝ එක දාන්න. ඉතින් ඒ ගැන තමයි මේ වීඩියෝ එක. ඇත්තටම අයර්ලන්තේ අඩුවට apartment එකක් හොයාගන්න පුළුවන්ද? කොහොමද? ඇත්තටම මේ living cost එක ගත්තම වැඩිම බලපාන දෙයක් තමයි මේ ගෙවල් කුලිය කියන එක. ඉතින් ඒක අයර්ලන්තේ විතරක් නෙමෙයි ලෝකේ මොන රටේ වුණත් ඉහළ ගෙවල් කුලියක් ගෙවන කෙනෙක්ට ලොකු විතරුවක් කරගන්න ගොඩක් අමාරුයි. ඉතින් අයර්ලන්තේ මේ කාලේ වෙද්දී ඇත්තටම ගොඩක් අමාරුයි accommodation එකක් හොයාගන්න. එක ගෙදරක view එකකට 20ත් 30ත් අතර වගේ ප්‍රමාණයක් ඇත්තටම ඉන්නවා. මම කියන්නේ ඩබ්ලින් නවට විතරයි. ඩබ්ලින් වලින් පිට නෙවෙයි. ඩබ්ලින් නවට කොහමද එක view එකකට 20ත් 30ත් අතර වගේ ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම ඉන්නවා. ඇත්තටම ලොකු තරඟකාරීත්වයක් තියෙනවා. ඒ වගේම තමයි මිල ගණන් බැලුවම ගොඩක් ලොකු මුදලකට තමයි ඇත්තටම රෙන්ට් එකට දෙන්නේ. ඒ වගේම තමයි සමහර ගෙවල් තියෙනවා. ඇත්තටම අයර්ලන්තේ තියෙන ගෙවල්ද කියලාවත් හිතාගන්න බැරි ජරා වෙච්ච ගෙවලුත් තියෙනවා. ඉතින් ඒවත් ගන්නවා සමහර මිනිස්සු. ඉතින් ඇත්තටම මේක මේ තරඟකාරීත්වයත් එක්ක ඇති වෙච්ච දෙයක්. ඉතින් එහෙම බැලුවම ඉතින් අයර්ලන්තේ accommodation හොයාගන්න විදිය ගැන මම කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා වෙබ්සයිට් එක. ඉතින් අනිවාර්යෙන්ම තාමත් මේ වීඩියෝ එක බලලා නැත්නම් මේ වීඩියෝ එක දැම්ම බලන්න. මම අද කතා කරන්න යන්නේ මේ කොස්ට් රෙන්ටල් කියන එක ගැන විතරයි. ඉහළ නිවාස කුලිය නිසා අයර්ලන්තේ වැඩ කරන ජනතාවට උපකාරයක් විදිහට තමයි මේ අයර්ලන්ත රජය විසින් 2021 දී කොස්ට් රෙන්ටල් කියන එක ආරම්භ කරන්නේ. ඉතින් මම දැනගත්තේ 2023 දී විතර තමයි. ඉතින් තාමත් නොදන්න අය ගොඩක් ඉන්නවා. ඉතින් නොදන්න අයට තමයි මේ වීඩියෝ එක දන්න අයට නෙමෙයි. දන්න අය බලන්න එපා කිසිම වෙලාවක. ඉතින් විශේෂම දේ තමයි මේ කොස්ට් රෙන්ටල් ඇපාර්ට්මන්ට්ස් ආ ගෙවල් අලුතෙන්ම හදන්නේ. ඉතින් මේකට ආයුධම් කරන්නේ ගොඩක් ඇත්තටම ලේසි. මම තව ටිකකින් ඔයාලට පෙන්නන්න කොහොම මේකට ආයුධම් කරන්න කියලා. ඉතින් ආයුධම් කරාට නැහැ. ඉතින් මේකට හම්බෙන්නේ ප්‍රතිශතය ගොඩක් මාඩුයි. මොකද මේක තෝරගන්නේ ලොටරියක් විදියට නිසා. ඉතින් මේක මේ අයර්ලන්තයේ ඩබ්ලින් නගරේ විතර ක්‍රියාත්මක දෙයක් නෙවෙයි. මේක අයර්ලන්තයේ පුරාම ක්‍රියාත්මකයි. ඉතින් කවුරු හරි අහන්න පුළුවන් මේක කොච්චර කාල ඉන්න පුළුවන්ද කියලා. ඉතින් මේකටත් තියෙන සුදුසුකම් වගේක්. ඉතින් මේ සුදුසුකම් සපුරන කල වාට ඉන්න පුළුවන් අවුරුදු 5ක් නෙමෙයි 10ක් වගේ වුණත් ඉන්න පුළුවන්. මේ සුදුසුකම් සපුරන කල් විතරයි. ඉතින් මේ කොස්ට් රෙන්ටල් ඇපාර්ට්මන්ට් එකකට අයදුම් කරන්න ඔයාට තියෙන්න ඕන මූලික සුදුසුකම් මොනවද? ඉතින් ඔයා ඩබ්ලින් නගරයේ ජීවත් වෙනවා නම් ඔයාගේ ආදායම යුරෝ 66000ට වඩා අඩු වෙන්න ඕන. ඉතින් ඩබ්ලින් වලින් පිට ජීවත් වෙන කෙනෙක් නම් යුරෝ 59000ට වඩා අඩු වෙන්න ඕන. ඉතින් මේ ආදායම ඔයාගේ බදු සහ අනිකුත් අඩු කිරීම වලින් පසු ආදායම වෙන්න ඕන. ඒ වගේම තමයි HAP අයර්ලන්තයේ සමාජ නිවාස ආධාරය මේකට ලැබෙන්න බෑ. මම හිතන්නේ මේ HAP කියන ඔයාලා දන්නවත් ඇති. ඉතින් මම නොදන්න අයටත් මේක පැහැදිලි කරන්න මොකද්ද කියලා. ඒ වගේම තමයි රජයෙන් කිසිම ආධාරයක් ලැබෙන්න බෑ මේ කොස්ට් රෙන්ටල් එකට ඇප්ලයි කරනවා නම්. ඒ වගේම තමයි ඔයාට අයර්ලන්තයේ හෝ වෙනත් රටක නිවසක් හෝ මහල් නිවාසයක් තියෙන්න බෑ. ඉතින් ඒක වැඩිම බලපාන්නේ අයර්ලන්තයේ තිබුණොත් තමයි ඔයාගෙනමට. ඉතින් මෙන්න රටකට නම් එච්චර බලපාන්නේ නැහැ. ඒව ගැන එච්චර හොයන්නේ නැහැ. අයර්ලන්තයේ තිබුණොත් විතරයි ඒක බලපාන්නේ මේකට ඇප්ලයි කරනකොට. ඒ වගේම තමයි මේකට ඇප්ලයි කරනකොට තනියෙන් නැතුව දෙන්නෙක් එක්ක ඇප්ලයි කරනවා නම් තමයි හොඳ. ඉතින් කපල් එකක් නම් වඩාත් හොඳයි. ඉතින් ඇප්ලයි කරනකොට දෙන්නම මේ අයර්ලන්තයේම ජීවත් වෙන්න ඕන අනිවාර්යෙන්ම. නැතු එක්කෙනෙක් මෙහි තව එක්කෙනෙක් වෙන රටකයි ජීවත් වෙලා හරියන්නේ නැහැ. දෙන්නම මේ අයර්ලන්තයේ ජීවත් වෙන්න ඕන. ඉතින් මම කලින් කිව්ව විදිහට මේක ලොටරියක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඔයාලට මේ සුදුසුකම් සපුරන්න පුළුවන් නම් මේකට ඇප්ලයි කරලා කමක් නැහැ. ඉතින් හම්බෙන එක නොවෙන එක ඉතින් තීරණය වෙන්නේ ලොටරියක් විදිහට නිසා ටික දවසකට පස්සේ ඉතින් ඔයා තේරලා නම් අනිවාර්යෙන්ම ඔයාලට ඊමේල් එකක් එනවා. ඉතින් මේ ඔයාලගේ ડોකියුමන්ට් සබ්මිට් කරන්නයි කියලා. ඉතින් ඔයාලම ડોකියුමන්ට් සබ්මිට් කරන්න ඕන පැය 72ක් ඇතුළත. ඉතින් ඇත්තට මොකද මේ HAP කියන්නේ? එහෙම නැත්නම් Housing Assistance Payment කියන්නේ. ඉතින් මේකත් මේ එක් අයර්ලන්තයේ තියෙන කුලිය නිවාස ආධාරයක් තමයි. ඉතින් ඔයා අයර්ලන්තයේ ෆුල් ටයිම් වර්ක් කරත් මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඇත්තට මේක තීරණය වෙනවා වගේ ආදායම අනුව.
මම නිකන් උදාහරණයක් දෙන්නම්. ඔයාගේ ආදායම ඔයා හිතන්නකෝ මාසිකට 2500යි කියලා. ඔයා ඉතින් නිවාස කුලියක් ගෙවන්න ඕන 1500ක් වගේ. ඉතින් අන්න ඒ වගේට තමයි මෙන්න මේ HAP කියන එක තියෙන්නේ. ඉතින් මට පුළුවන් මේකට ඇප්ලයි කරන්න. ඉතින් මේක කෙලින්ම හැබැයි ගෙවන්නේ ඔයාට නෙමෙයි ඔයාගේ ලෑන්ඩ් එකට. ඉතින් ඔයා ඊට පස්සේ ඔයාගේ නිවාස කුලිය ගෙවන්න ඕනේ. ඒ අඩු කිරීමේ පස්සේ ගන්න තමයි. ඉතින් ඇත්තට මේකත් ගොඩක් හොඳ ක්‍රමයක්. මොකද ඔයාට කීයක් හරි ඉතුරු කරගන්න තවත් පුළුවන් ක්‍රමයක් තමයි මේ HAP කියන එක. ඉතින් මේක මේ property size එක අනුව වෙනස් වෙනවා. ඉතින් studio plan නම් single law couple එකකට තමයි. ඉතින් one bedroom couple එකකට තමයි දෙන්නේ. මේ single කියලා දාලා තිබ්බට මෙයාලා දෙනවා අඩුයි ගොඩක්ම. පේනවනේ මේ Dublin 24 වල තියෙනවා, Wicklow වල තියෙනවා, ඊට පස්සේ Dublin 13 වල තියෙනවා, Kildare වල තියෙනවා. ඉතින් මේක මේ පැත්ත අනුව මේ rent price එක ගොඩක් වෙනස් වෙනවා. ඉතින් Wicklow නම් ගොඩක්ම අඩුයි. එතකොට අනිත් විශේෂම කාරණේ තමයි මේකට apply කරද්දී ඔයා apply කරන apartment එකේ location එක අනුව year income එක වෙනස් වෙනවා. පේනවනේ දැන් මේකට one bedroom එකකට minimum මිල්ලලා තියෙනවා 46286. අතර මේක මේ ප්‍රධාන website දෙකක් තියෙනවා. ඉතින් LDA කියලා එකක් තියෙනවා. මේ Tours housing කියලා තව එකක් තියෙනවා. ඉතින් මේ දෙකම හොඳයි. ඉතින් මේ දෙකෙන්ම යන්න. මේ Tours කියන එකේ දැන් නම් හැබැයි පොඩ්ඩක් මේ අලුත් ඒවා ටිකක් තියෙනවා. ඉතින් ඒකට ඔයා log වෙන්න ඕන. පේනවනේ මේ Kildare වල තියෙන one bed duplex එක euro 970යි මාසෙකට ගෙවන්න තියෙන්නේ. ඉතින් මේකේ විශේෂම දේ තමයි මේ ඔක්කොම අලුතෙන් හදන ගෙවල් ටික. මම ඔයාලට පෙන්නන්නම් මේ එක apartment එකකට apply කරන විදිය. මෙතනින් agree දීලා apply now දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙතනින් පේනවා මේවා apply කරපු pending කියලා දැන්. ඉතින් මම මේ apply කරපුවා තමයි මේ ඊට කලින් ටිකක් අතරිගෙන දැන් නම් ඕනෙත් නෑ. දැන් නම් වැඩකුත් නෑ ඇත්තටම කිව්වොත්. ඊට පස්සේ ඔයා මෙතන මේ දකුණු පැත්තෙන් පෙන්නන cost rental application එක click කරන්න. ඊට පස්සේ මේ ඔක්කොටම agree දීගෙන යන්න. බලන්න දෙයක් නෑ. ඔක්කොම agree දෙන්න. එතකොට දැන් මෙතන මේ යට අහලා තියෙනවා දැනට ජීවත් වෙන්නේ කුලී ගෙදරකද කියලා. එතකොට ඔයගේ ගාන අහනවා වගේ වන. ඊට පස්සේ අහලා තියෙනවා සහන ආධාර ගන්නවද කියලා අයර්ලන්තෙන්. ඊට පස්සේ ඔයගේ මෙතන details ඔක්කොම fill කරන්න. fill කරලා ඉවරලා මෙතන යට තියෙන finish කියන එක දෙන්න. ඊට පස්සේ මේක complete වෙනවා. ඉතින් මම හිතනවා නොදන්න අය මේ වීඩියෝ එකේ මොනවම හරි දෙයක් ගන්නේවි කියලා. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්න හිතන් ඉන්නේ අයර්ලන්තේ citizenship එකට කොහොමද apply කරන්න කියලා. මොකද පොඩි දෙයක් ඇති මේක ගොඩක් කල් ඇදෙන්න. ඉතින් හරියටම කොහොමද citizenship එකට apply කරන්න කියලා මම ඊළඟ වීඩියෝ එකෙන් කියන්නම්. එහෙනම් සුබ දවසක්.